welcome to back my YouTube channel. ඉතින් ඔයාලා මම අද මගේ YouTube channel එකට ආතරම් පිළිගන්නවා. ගොඩාක් දවසකට පස්සේ තමයි vlog එකක් ගේන්නේ. ඉතින් අද නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න ගමන් අද මගේ දවස ගෙවුනේ කොහොමද කියලා බලමු. උදේම නැගිටපු ගමන් මේ වැඩේ ඔයත් කරන කෙනෙක්ද? මන්නම් කරනවා. මං ආසයි දවස පටන් ගනින්දේ මුළු ගේ ඇතුළම සුවඳට තියනවා නම් ඒක මගේ මනසට ලොකු සැහැල්ලුවක්. ඉතින් ඔයාලට කොහොමද? අලුත් අවුරුද්දක් පටන් අරගෙන මාසෙකුත් ඉවර වෙලා සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුණා මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුණා සීතලේ ගතට ලං වෙලා රහසකුත් කොඳුරලා ආදරේ සොයමා සදා සිහිනයෙන් වින්දා මිහිරාවේ සිහින කුමරි මගේ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවේ සිහින කුමරි මගේ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවේ සමනල්ලු රැනේ ඇවිත් සිහිනයම හැඩ කළා ආදරෙන් කී කතාසා අපි වටා පිඹුවා ඉතින් මං උදේම නැගිටලා හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ වොෂ් එකක් දාගෙන මමත් ලෑස්ති වෙලා ගෙවල් අතු ගාලා බෙඩ් එකත් අස් කරලා දැන් හදන්න යන්නේ උදේට කන්න ලෑස්ති කරන්න. අද ඉතින් ගෙදර නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න නිසා හිතුණා උදේට රොටි කන්න ඕනේ කියලා. සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුණා මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුණා සීතලේ ගතට ලං වෙලා රහසකුත් කොඳුරලා අද ක්ලයිමේට් එකට උණුණු රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න තියෙන එන්න ගහනම් අද අපි රොටි හදන්න යන්නේ. මං ඉතින් පිටි අඬලා වහලා තියලා තිබ්බා. ඒ තියලා වොෂ් එකක් දාගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා තමයි හදන්න ගත්තේ. ඉතින් හස්බන්ඩ් උත් ඇවිල්ලා කාලා ගියාට පස්සේ මං කන්න ගත්තා. මට එතන නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලා ආසයිද සීනිත් එක්ක උණුණු රොටි කන්න? මම නම් මාරම ආසයි. ඉතින් දැන් වෙලාව නම් 11ටත් ළඟයි. මං උදේට කාලා පොතක් තිබුණා. මං ඒකෙනුත් චුට්ටක් කියවලා ඊට පස්සේ ඉතින් දවල් කෑමත් ලෑස්ති කරා. දැන් වෙලාව නම් 2ත් පහු වෙලා හස්බන්ඩ් ඇවිල්ලා කාලා ගියා. දවල්ට බත් කාලා දැන් හදන්නේ පොඩක් වොෂ් එකක් දාගන්න. ඉතින් අද නිවාඩු දවසනේ. නැත්තම් වෙනදට හැමදාම උදේ පාන්දර තමයි නාන්නේ. එක්කෝ නැත්තම් රැට. ඒත් ඉතින් අද හිතුණා වේලස්සන නාගන්න. ඒක නිසා අද වේලස්සන මම නෑවා. දැන් ඉතින් මම වොෂ් එකක් දාගෙන මම මේ වෙලාවෙන් කරන්න තමයි හදන්නේ.
නාගෙන ඇවිල්ලා ස්කින් කෙයාත් කරගෙන ලයිම් ජූස් එකක් හදාගත්තා. ඒකත් හදාගෙන මම දැන් හදන්නේ අද දවසේ මම උදේ පාන්දර ප්ලෑන් කරගත්ත මගේ වැඩ ටික සාර්ථකව කරගත්තද කියලා නෝට් එකේ සටහනක් කරන්න. ඒ වගේම මගේ gratitude journal එක